අයිබෝන් සුබ දිනයක්. අද දින කාලගුණ තත්ත්වයට ඇත්තට බැලුවොත් එහෙම මම අර පෙර සඳහන් කර පරිදිම අන්තර්මෝසම් සක්‍රිය වීමක් තමයි මේ දිනවල සිදු වෙන්නේ. අන්තර්මෝසම් සක්‍රිය වීමත් එක්ක මේ මාසය පුරාවටම වගේ පවතින වැස්සත්වය වැඩි වීමක් අපේක්ෂා කරන්න පුළුවන්. විශේෂයෙන්ම ඊශාන දිග මෝසම් සහ නිරිත දිග ඊශාන දිගෙන් සහ නිරිත දිගෙන් සහ සෑම දිගම සුළං ඒකරාශී වීමක් මත තමයි මේක සිදු වෙන්නේ. මේක සාමාන්‍යයෙන් මේ මාසයේ පුරාවටම පවතිනවා. හැබැයි මෙවර මේ මාසයේ අන්තිම කාල සීමාවට කියන්නේ 20න් පස්සේ වගේ මේක මේ බොහෝ දුරට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් තියෙනවා. ඒකින්ද ඒ ගැන මේ අවධානය දක්වන්න ඕන. දැන් අද දින ගත්තොත් එහෙම අද දින විශේෂයෙන් බස්නාහිර ඒ වගේම සබරගමු දකුණු මධ්‍යම පළාත්වලත් දිවෙන පුරාම භාගයේ අපර භාගයේ වැසි ඇතිවීමේ හැකියාවක් තියෙනවා. එතකොට ඒ ගැන අවධානය යොමු කරන්න ඕනේ. මොකද මේ වැසි තත්ත්ව කිටි කාලයක් තුල වුණාට තද වර්ෂාපතනයක් මේ කාල සීමාව තුළ ලැබීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ ගැන අවධානය යොමු කරන්න. මොකද මේ කොහොමද අන්තර්මෝසම් කාලගුණ තත්ත්වයක් පවතින නිසා දිවෙනට විශේෂයෙන් බෙන්ගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන තත්ත්ව ඊට පස්සේ වායු ගෝලී කැළඹීම් වගේ දේවල් නිර්මාණය වීමේ හැකියාවක් තියෙනවා. මෙවරත් 20 ගණන් වලින් පස්සේ බොහෝ දුරට දිවයිනේ කාලගුණය ගොඩක් දුරට අයහපත් වෙන්න පුළුවන්. මොකද මේ අඩු පීඩන තත්ත්වයක් නිර්මාණය වීමේ හැකියාවක් තියෙනවා බෙන්ගාල බොක්ක ප්‍රදේශයේ, ගිනිගොන දිග බෙන්ගාල බොක්ක ප්‍රදේශයේ. ඒත් එක්ක දිවයිනේ විශේෂයෙන්ම නැගෙනහිර ඌව පළාත්වලත් උතුරු පළාත්වලත් අධික වැසි ඇතිවීමේ හැකියාවක් තියෙනවා. ටිකක් තරමක තද වැසි. දිවයිනේ සෙසු ප්‍රදේශවලටත් එම තත්ත්වය බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් ඒ ගැන අවධානය යොමු කරන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. හොඳයි.